ළමයි මට ඔයගලන්ට කියන්න තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඩුබායි යන්න කවුරු හරි ඉන්නවා නම් මට කෝල් කරන්න. ඩුබායි ජොබ් තියෙනවා. අනිවාර්යෙන් ඩුබායි වල අපේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ඒජන්ට් හරහා මම ඔයාව සම්බන්ධ කරනම් කෙලින්ම ඒජන්ට්ගේ නම්බර් එක දෙන්නම්. ඒජන්ට් එක කතා කරගන්න. කවුරු හරි ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. ඩුබායි යන්න කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් ඒක සක්සස් වෙනවා. ඒ නිසා මට කෝල් එකක් දෙන්න 076යි 290යි 96යි 51ට කෝල් එකක් දෙන්න. ඩුබායි මේ දවස්වල ජොබ් ගොඩාරියක් තියෙනවා. ඕගොල්ලන්ට හරියන ජොබ් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මට කෝල් එකක් දෙන්න. මම අනිවාර්යෙන් ඕගොල්ලන්ව මේ ජොයින් ළමයි මට ඔයගලන්ට කියන්න තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඩුබායි යන්න කවුරු හරි ඉන්නවා නම් මට කෝල් කරන්න. ඩුබායි ජොබ් තියෙනවා. අනිවාර්යෙන් ඩුබායි වල අපේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ඒජන්ට් හරහා මම ඔයාව සම්බන්ධ කරනම් කෙලින්ම ඒජන්ට්ගේ නම්බර් එක දෙන්නම්. ඒජන්ට් එක කතා කරගන්න. කවුරු හරි ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. ඩුබායි යන්න කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් ඒක සක්සස් වෙනවා. ඒ නිසා මට කෝල් එකක් දෙන්න 076යි 290යි 96යි 51ට කෝල් එකක් දෙන්න. ඩුබායි මේ දවස්වල ජොබ් ගොඩාරියක් තියෙනවා. ඕගොල්ලන්ට හරියන ජොබ් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මට කෝල් එකක් දෙන්න. මම අනිවාර්යෙන් ඕගොල්ලන්ව මේ ජොයින් ළමයි මට ඔයගලන්ට කියන්න තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඩුබායි යන්න කවුරු හරි ඉන්නවා නම් මට කෝල් කරන්න. ඩුබායි ජොබ් තියෙනවා. අනිවාර්යෙන් ඩුබායි වල අපේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ඒජන්ට් හරහා මම ඔයාව සම්බන්ධ කරනම් කෙලින්ම ඒජන්ට්ගේ නම්බර් එක දෙන්නම්. ඒජන්ට් එක කතා කරගන්න. කවුරු හරි ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. ඩුබායි යන්න කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් ඒක සක්සස් වෙනවා. ඒ නිසා මට කෝල් එකක් දෙන්න 076යි 290යි 96යි 51ට කෝල් එකක් දෙන්න. ඩුබායි මේ දවස්වල ජොබ් ගොඩාරියක් තියෙනවා. ඕගොල්ලන්ට හරියන ජොබ් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මට කෝල් එකක් දෙන්න. මම අනිවාර්යෙන් ඕගොල්ලන්ව මේ ජොයින්